බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාත් එක්ක වැඩ ඉන්න අවස්ථාවක හිමාල පර්වත රාජයා මෙහෙම පේන තැන මහ පොළොවින් පස් ටිකක් ගත්ත නියසිල මතට. ඒ පස් නියසිල මත භික්ෂුන්ට පෙන්නලා බුදුරජාණන් වහන්සේ අහනවා, මහණෙනි, තථාගතයන් වහන්සේගේ නියසිල මත තියෙන පස්ද වැඩි මේ හිමාල පර්වත රාජයාගේ පස්ද? ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ සසදණ්ඩුවත් බෑ. තථාගතයන් වහන්සේගේ නියසිල මත තියෙන්නේ ස්වාමිනී චුට්ටයි. ඒ පස් චුට්ට හිමාල පර්වතයේ පසුත් එක්ක සසඳන්න බෑ. එච්චර චුට්ටයි. ස්වාමිනී හිමාල පර්වතයේ පස්මයි වැඩි. මහණෙනි, මේ උපන් සත්වයාගෙන් මනුස්ස ජීවිත දායාදේ ලද්ද මිනිස්සු මැරිලා ආයිමත් මිනිස්සුયો බවට පත් වුණොත් නියසිලට ගත්ත පස් ටික වගේ චුට්ටයි. මනුස්ස ජීවිතයට ඇවිල්ලා මනුස්ස ජීවිතේ පණකෙන්ද අහිමි වෙනකොට අරගෙන ආපු පින වැඩි දියුණු කරගන්න පිරිස නියසිලට ගත්ත පස් ටික වගේ චුට්ටයි. වැඩිපුර කොටස මොකද්ද කරන්නේ? තමන් අරගෙන ආපු පින වනසගෙන මැරෙනවා. ආයේ තමන්ව මනුස්ස ජීවිතයක රඳවන්න පුළුවන් ටිකක්වත් ඉතිරි කරගන්නේ. ඒක තේරුම් ගන්නකො පින්වතුනි මෙහෙමයි. මේ අපි බණහා ඉන්න මොහොතේ තිරිසන් සත්තු කී කෝටියක් තිරිසන් ලෝකවල ඉපදිලා නැද්ද? ඒකුණුත් දැන් හෝරාවකටත් වැඩි කාලයක් වෙනකන් අපි පින්කම පටන්ගෙන බණ ඇහුවා. මේ කාලවකවානු ඒකුණු ජීවත් වුණා. ඒකුම් මේ කාලේ ජීවත් වෙනකොට උන්ගේ මොකක්ද ගෙවුනේ? උන්ගේ ආයුෂ ගෙවි යනකොට තිරිසන් ලෝකේ ඉපදිලා ඉන්න සත්තුන්ගේ පිනද ගෙවුනේ පවද? උන්ගේ ගෙවෙන්නේ මොකද්ද? පවක්. මේ මොහොතේම පෙරේතයෝ බඩගින්නේ සෙමසොටු ටිකක් හරි හොයාගෙන ඇවිද යනවා ඇති. ඒකුම් පෙරේත ලෝකෙට වෙලා තප්පරින් තප්පරේ ගෙවන්නේ පිනද පවද? පවක්. මේ මොහොතේ තැටකටු වලින් දුන්දදා ඇවිලෙන නිරිසත්තු ඇති. උන් නිරේ ඉපදිලා ගෙවන්නේ පිනක්ද පවක්ද? පවක්. මේ මොහොතේ දේවදත්ත හෙල්ලෙන්නවත් බැරුව දේවදත්තගේ නිරය කෝඩුවේ හිර වෙලා විඳවනවා. හෙල්ලෙන්න බෑ කියනවා. අකම්පිත සම්මා සම්බුදුරජාණන් වහන්සේට පීඩා කළ නිසා හෙලවෙන්නවත් බැරුව දේවදත්ත මේ මොහොතේත් විඳවනවා. මේ විඳවිල්ලෙන් දේවදත්ත පිනක්ද ගෙවලා දාන්නේ පවක්ද? පවක්. දැන් මං අහන ඔයාලගෙන් ප්‍රශ්නය. අපි දැන් බණක් අහගෙන පැයකටත් වැඩි කාලයක් ගෙව්වා. අපේ ගෙවුනේ පිනක්ද පවක්ද? අපේ ගෙවෙන්නේ පින. අපි ගත කරන හැම තප්පරයකම අපේ පින ගෙවෙනවා. අපි හුස්මක් ගන්න තප්පරේ පවා අපේ පින ගෙවෙනවා. අපූර්ව උපමාවක් බුදුරජාණන් වහන්සේ වදාළා. මහණෙනි, ජීවිතය ගැන ඔබ හිතන්න. ජීවිතය හරියට ගෙත්තමක් වගේ. මොකක්ද උපමාව? ජීවිතේ හරියට ගෙත්තමක් වගේ. මේ ප්‍රදේශවල අම්මලා තාත්තලා නම් විශේෂයෙන් අම්මලා මං හිතනවා ගෙත්තම් ගැන ගොඩක් දන්නවා ඇති. මොන හරි ගොතලා ඇති. විශේෂයෙන් මෙතන මේ ගෙත්තම කියලා කියන්නේ නූල් අරගෙන නූල් එකට අමුණලා කරන ගෙත්තම. ඒ ගෙත්තම් පුරුෂයන්ට වඩා ගොඩාක් සමීප ස්ත්‍රීන්ට වර්තමානික ගර්භණී මාතාවෝ එහෙම කරනවාද කියලා මා දන්නේ නැහැ. නමුත් මට මතකයි මං 8 වසරේ ඉද්දි තමයි අපේ අම්මට නංගිව බිහි වුණේ. ඒ කාලේ මට මතකයි අම්මාර වූල් ගෙනල්ලා ඒ වූල් බෝල වලින් ඒවට කියන්නේ නූල් බෝල නෙවෙයි. ඒවට කියන්නේ වූල් බෝල. ඒ වූල් බෝල වලින් ওই නංගි උදෙසා මේස් ගොතනවා මට මතකයි. ඉතින් මෙතන ඉන්න මේ අම්මලත් ගොඩාක් වෙලාවට තමන්ගේ බඩේ දරුවෝ ඉද්දි
දරු පැටියට මේස් කෑල්ලක් හරි ගොතලා ඇති. අපි ගොතනවා. ඒ ගෙත්තම ගොතනකොට අපිට ටික අහිමි වෙනවා කාලය. අපි හිතමු මේස් එකක් ගොතන්න පැය 3ක් ගියා. ඒ පැය 3 ඉවර වෙනකොට අපේ ගෙත්තම සම්පූර්ණයි. හැබැයි පැය 3ක් ඉවරයි. ගෙත්තම සම්පූර්ණ වෙනකොට පැය 3කුත් ඉවර වුණා. තව මොනවද ඉවර වුනේ? ගෙත්තම ගොතද්දි මොනවද ඉවර වෙන්නේ? ගෙත්තම ගොතද්දි නූල් ඉවර වෙනවා. අපි යම් නූලක් අරගෙන ඒ නූල අමුණා නම් ගෙත්තම ගොතන්නේ. ගෙත්තම ඉවර වෙන්නේ නූලුත් ඉවර කරගෙනයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි ජීවිතයේ ගෙත්තමක් නම් එය ගොතද්දී ගත වෙන්නේ කාලයයි. කාලය අරගෙන එය ගොතනකොට ඔබට ලැබුණු ආයුෂේ නම් වූ නූල ඉවර වෙවි යන්නේය. අපිට ලැබිලා තියෙන නූලක්. අපේ ජීවිත ගෙත්තමට ඒ නූල ආයුෂේ. එක එක්කෙනාගේ නූලේ ප්‍රමාණය එක සයිස්. අපි හැමෝම එක ගානට අරන් ආවේ නැහැ. සමහරු පින්වතුනි අම්මගේ බඩට ඉන්නේ බඩෙන් එළියට එන්න පුළුවන් තරම්වත් දිග නූලක් අරන් නෙමෙයි. එයාලා බඩට එනවා බඩේදිම යනවා. සමහරු මව්කුසින් බිහි වෙලා ඊටාම ටික කාලයයි ආපහු යනවා. සමහරු ලපටි වයසේ ආපහු යනවා. සමහරු භද්‍ර යෞවනයේට එනකන් ඉඳලා 16 18 කෙල්ල කොල්ල කාලේ යනවා. ඔයාලත් මාත් මේ රැකිලා ඉන්නේ අපි අරගෙන ආපු නූල් බෝලේ ඊට වඩා පොඩ්ඩක් දිග නිසා. මගේ දිවි ගමනේ ගත්තොත් එහෙම 30 අවුරුද්දකටත් වඩා ගෙත්තමක් මම මේ විදි ගොතලා තියෙනවා. ඔයාලගේ ජීවිතවල ඔයාලා දන්නවා එක ගොතපු කාලේ. උපන් දිනේ දිහා බලන්න තියෙන්නේ තමන් කොච්චර කල් ගෙතුවද කියලා මට නිකන් බලලා කියන්න පුළුවන් මෙතන 40ට වැඩි ගෙත්තම් කරපු අයද සිටි 50ට වැඩිය ගොතපු අයද සිටි 60 ඉක්මවා ගොතපු අයද මෙහි සිටි. අපි එක මට්ටම් ගොතලා. හැබැයි අපි දන්නවද පින්වතුනි? තව අරගෙන ආපු නූල් ප්‍රමාණය කොච්චරක් නූල් ඉතිරි වෙලාද කියලා අපි දන්නවද? දන්නේ. අද සමාජලාවට මේ බණපදේ අහගෙන අන්තිම කෙලවරෙන් ගොතනවා නම් අරගෙන ආපු නූලේ අන්තිම කෙලවර නම් මේ ගොතන්නේ අපිට තව වැඩි කාලයක් නැහැ. ඒ නිසා හොඳට තේරුම් අරගන්න මේ ජීවිත ගෙත්තම ගොතනකොට අපිට හැමතිස්සෙම අහිමි වෙවි යනවා අරගෙන ආපු පිනක්. අපි පින ගෙවනවා. බොහෝ දිනක් පින ගෙවා දාලා යලි පිනක් නැතුව තමයි මැරෙන්නේ. ඊටාම ටික දෙනයි මෙහෙන් පින ගෙවිලා යනකොට තමන්ව මීට වඩා හොඳ තැනකට උස්සන්න පුළුවන් පිනක් රැස් කරගෙන තමන්ගේ ඇස් දෙක පියාගන්නේ. අපිට ඇසුරු කරන්න ලැබෙන තැන අපේ යහපත අයහපත මූලිකව තීරණය කරනවා. මේ පැතිවල ජීවත් වෙන අහිංසක දූල පුතාලට අසත්පුරුෂයෝ නම් ඈස්රේට ලං වෙන්නේ. හොඳට ඉන්න පුතාලා අසත්පුරුෂයෝ නිසා සවුත් වෙලයයි. හොඳට ඉන්න දූලා අසත්පුරුෂ ආශ්‍රය නිසා නිකම්ම විනාශ වෙලයයි. හොඳ තියෙන්නේ ඇසුර හොඳට තියෙනකන් විතරයි. ඇසුර එහෙ මෙහෙ වෙච්ච ගමන් අර හොඳ ටික ඔක්කොම විනාශ වෙලා පිච්චිලා යනවා. වරදින්න මහ වෙලාවක් යන්නේ. වරදින්න මහා වෙලාවක් යන්නේ. හොඳට ගොඩනගාගත්ත ජීවිතේ විනාශ වෙන්න මහ වෙලාවක් යන්නේ. ඒක නිකන් අසාධාරණයි වගේ කෙනෙකුට හිතෙන්න පුළුවන්. ගොඩාක් සංසාරේ පින් කරගෙන ආපු කෙනෙකුට ඒ පින වෙනසින්න ලොකු වෙලාවක් යන්නේ. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලෙම සෝතාපන්න ආර්ය ශ්‍රාවකෙක් වන බිම්බිසාර රජුගේ පුතා විදිහට තමයි අජාසත් ආවේ. අජාසත් ඒ වෙනකොට පිනක් ගොඩනගාගෙන හිටියා.
සෝතාපන්න වෙන්න ප්‍රමාණවත්. එහෙම පිනක් හදාගත්තා කියලා කියන්නේ ඒක සෙල්ලම් පිනක්ද? බුදු කෙනෙකුගේ දහම් පදයකින් සෝවාන් වෙන්න පුළුවන් පිනක් අරගෙන අජාසත් ආවේ. හැබැයි බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන්න කලින් අජාසතට මුණ ගැහුණා. අර දේවදත්ත කියන සත්පුරුෂයා. ඒ නිසා තමන් එච්චර කාලයක් ගොඩනගාගත්ත මහන්සි වෙලා ගොඩනගාගත්ත පින වෙනස් වුණා. බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන්නේ වනසගත්ත පිනක් සහිතව. සාමාන්‍ය ඵල සූත්‍රය අහනවා. ඒ සූත්‍ර දේශනාව අහලා අජාසත් නැගිටලා යනවා. බුදුරජාණන් වහන්සේ අජාසත් පිටත් වෙලා ගිහින් ටිකකින් භික්ෂුන්ට කියනවා මහණෙනි බලන්න ඔය අජාසත් තමන්ගේ තාත්තව ඝාතනය කරලා නොතිබුණා නම් අද මහණෙනි මේ දහම් කතාව ඉවර වෙනකොට අජාසත් සෝවාන් වෙනවා. හැබැයි අජාසත්ට ඒක නැතුව ගියා. තම ධාර්මික පියාණන්ව ඝාතනය කරපු කර්මය අජාසත්ගේ පින වහගත්තා. කොච්චර වරදිනවද? වරදින්න කොච්චර ඉඩ වැඩිද? තව කතාවක් කියනවා. මේ බුද්ධ ශාසනය තුලේ වේගෙන්ම ධර්ම අවබෝධ කරපු භික්ෂුන් අතරේ අග්‍රයි බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේ. අහලා තියෙනවා ඔයාලා. දරපතුරු වලින් ගත වහගෙන හිටපු ඒ රහතන් වහන්සේ. බුදුරජාන් වහන්සේ මුණ ගැහිලා ඊටාම කෙටි දහම් කතාවයි. ඒ දහම් කතාවෙන් සුළු මොහොතක් ගත වෙනකොට වේගෙන් ධර්මය අවබෝධ කළා. රහතන් වහන්සේ නම බවට පත් වුණා. අරහත්ත්වයට පත් වෙච්චි බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කළා කියනවා ස්වාමීනි මං අවබෝධ කළා. අනේ ස්වාමීනි මට පැවිද්ද ලැබේවා. මට උපසම්පදාව ලැබේවා. බුදුවරු කියලා කියන්නේ ඒහි බික්කු පැවිදි උපසම්පදාව කියන ආශ්චර්යමත් පැවිදි උපසම්පදාව දෙන්න පුළුවන් ශාස්ත්‍රුන් වහන්සේ නම. බුදුරජාණන් වහන්සේ අත දික් කරලා පින්වත් භික්ෂුව මෙහෙට එන්න කියපු ගමන් ගිහි වේස අතුරුදහන් වෙලා පැවිදි වෙසින් පිනේ හිටිනවා. ආශ්චර්යමත්. එහෙම බුදුරජාණන් වහන්සේ අරහත්ත්වයට පත්වෙච්ච ශ්‍රාවකයාට කියනවා බාහිය ඔබේ පාත්‍ර සිවුරු සම්පූර්ණ නම් පැවිද්ද දෙන්න. අනේ ස්වාමීනි මං පාත්‍ර සිවුරු සම්පූර්ණ කරගත්තේ නැහැ. එහෙමනම් බාහිය ගිහිල්ලා සිවුරකට වමනා කරන රෙදි ටික හොයාගෙන තමන් සිවුරු සකස් කරලා තමන් පාත්‍රෙත් හොයාගත්තට පස්සේ මම පැවිදි උපසම්පදාව දෙන්නම් කිව්වා. අනේ රහතන් වහන්සේ කුණු කසල ගොඩවල් ගානේ තමන් වහන්සේට සිවුරක් උදෙසා රෙදි කෑලි හොයනවා. ඒ රෙදි කෑලි හොය ඉද්දී පිස්සු ඇදිච්ච ගවදනක් ඇවිල්ලා උන්වහන්සේට එන්න. උන්වහන්සේ හිම පිරිනොම් පෑවා. අරහත්ත්වයට පත් වෙලත් රහතුන්ගේ දජය ගත දවර ගන්නට උන්වහන්සේට වාසනාවක් තිබෙන්නේ නැහැ. මොකද්ද මේ හේතුව? ගෙවා සංසාර ගමනේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් කුටියේ එළිය වේලෙන්න දාලා තිබ්බ සිවුරක් කොරකම් කරලා. පසේ බුදුවරුන්ගේ යුගයක ඔය කැලේ ඇවිදින්න යනකොට දැකලා තිනවා පසේ බුදුරජාණන් වහන්සේ නමක් තමන් වහන්සේගේ සිවුර කුටි එළිය වේලෙන්න දාලා. ඒ සිවුර දැකලා හිතුණා මේ ලොකු රෙද්දක් නේ. මේක හොඳයි මට වැඩකට ගන්න කියලා අර සිවුර හොරකම් කළා. මේකේ පිංගුතුනේ තියෙන භයානකකම තමයි බුදුරජාණන් වහන්සේගේ මහා ශ්‍රාවකයෙක් බවට පත් වෙන්න ඔය බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේ පින්පුරන්න පටන් ගත්තේ මීට කල්ප ලක්ෂයකට පෙර. පදුමුත්තර කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඉඳලා පින්පුරා ගන්න ආපු කෙනා මේ. ඔයාලට හිතන්නේ සිවුර හොරකම් කරන්න ඇත්තේ කොයි කාලෙද? කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ඇවිල්ලා. කල්ප ලක්ෂයක් හොඳට ඇවිත්. මේ මහා භද්‍ර කල්පේම කකුසන්ද කියන බුදුරජාණන් වහන්සේගේ යුගයත් කොණාගමන බුදුරජාණන් වහන්සේගේ යුගයත් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ යුගයත් වරද්ද ගන්න නැතුව ඉඳලා
කාශ්‍යප බුදුරජුන්ගෙන් පස්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් තිබ්බා අවුරුදු 1000ක පසේ බුදුවරුන්ගේ යුගය. ආන් ඒකේ ගැස්සුනේ. කල්ප ලක්ෂයක් පින්පුරපු කෙනාට අන්තිම මොහොතේ එහෙම ගැස්සෙනවා නම් ඔයාලටත් මටත් වරදින්න තියෙන ඉඩ මහා පින්වන්තයන්ටත් එච්චර වැරදුනා නම් පින්වතුන්ලටත් මටත් වරදින්න තියෙන ඉඩ කොච්චර අපිට වරදින්න ඉඩක් තියෙනවද දකින්න එක වරදින්න ඉඩ වැඩි කියලා දන්න කෙනා ගොඩාක් රැකෙන්න ඕන. මොකද වරදින්න ඉඩ වැඩි නිසා වැඩි ආරක්ෂාවක් අපට ඕන. ඒ නිසා තමන්ගේ ජීවිතේ හොඳට නුවණින් තේරුම් අරගෙන තමන්ගේ යහපත රැකගන්න